අද පාස්කු ඉරිදා පාස්කු ප්‍රහාරය වෙලා අවුරුදු 6ක් ගත වෙලා තියෙනවා. සිරිල් ගාමිණී පියතුමන් කියන මේ කතාව පොඩ්ඩක් අහලා බලන්න. තප්පර 5ක් 10ක් බලන්න. සාරාන් ඇතුළු පිරිස. මුස්ලිම් අන්තවාදීන් හැටියට අඳුරගන්නේ. මුස්ලිම් අන්තවාදී. ඔව්. ඔව්. සමූල ඝාතනයක් මුස්ලිම් අන්තවාදී. ඔන්න ඔය වචන ටික තමයි පොඩ්ඩක් දිරවන්න නැත්තේ. සහරාන් ඇතුළු පිරිස අන්තවාදීන් ඕකේ ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් අන්තවාදීන් මොනවාද? ෆාදර් එක දෙයක් කරුණා කරලා බොහොම නිහතමානීව ඉල්ලන්නේ. ඔබ වහන්සේලාත් හදන්නේ මුස්ලිම් ජාතිකයන් ත්‍රස්තවාදීන් අන්තවාදීන් කියලා පෙන්වන්නද? ඔයගොල්ලන්ගේ ඇජෙන්ඩා එක එකයි පේන්නේ. මම උදාහරණ දෙන්නම්. මට කතෝලික හොඳ යාළුවෝ ඉන්නවා. මට කතෝලික උගන්වපු ගුරුවරු ඉන්නවා. ගරු කරනවා මම ඒගොල්ලෝ. ඒ වගේම මම ඉගෙන ගත්තේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ. තව මගේ දුවව දාන්න යනකොට එතන කාන්තා විදුවලකට කොළඹ 7 එකක් ප්‍රසිද්ධ විදුවල් අතරින් එකක් කියමුකෝ. එතන කිව්වා ආගම වෙනස් කරලා එන්න ඊට පස්සේ අපි ගන්නම් කියලා. මම එක දෙයක් මතක තියාගන්න පාස්කු ගැන කතා කරන්නම්. කවදාකවත් ඔයගොල්ලෝ කිව්වද ක්‍රිස්තියානි ත්‍රස්තවාදී අන්තවාදී ප්‍රභාකරන්? හින්දු ත්‍රස්තවාදී අන්තවාදී ප්‍රභාකරන් ඉස්සර ප්‍රභාකරන් හින්දුනේ. ඊට පස්සේ ක්‍රිස්තියන් වුණානේ. එයාට ඔයගොල්ලෝ අන්තවාදීන් කියන සමූල ඝාතනය. අමුවේ මම මෙහෙම කියන්න. වීරෝදාර හමුදාවේ. පොලිසියේ 600ක් මරුවේ පිල්ලයන් සහ කරුණා අම්මා. හින්දු ත්‍රස්තවාදීන් නෑ ක්‍රිස්තියන් ත්‍රස්තවාදීන්ද? ඔව්. එහෙමද? එහෙනම් ඒගොල්ලෝ හින්දුද ක්‍රිස්තියන්ද මන් දන්නේ නෑ කියන්නේ. එහෙම කියන්න තිබුණා නේද? එතකොට ස්වාමීන් වහන්සේ කියන්නත් පොඩ්ඩක් කියමුනේ. සිරිල් ගාමිණී පියතුමා. මම ශිරාසි යුනුස්. අපේ ලක්ෂ 30ක් මුස්ලිම් කට්ටිය ඉන්නවා. ඒකෙන් 80%කට කොන්ද නැතුව නෙමෙයි බයට මුකුත් කරන්නේ නැත්තේ. ළමයි ඉන්නවා. ව්‍යාපාර තියෙනවා, ලොකු බිස්නස් තියෙනවා. අපේ කට්ටියට එහෙමනේ සල්ලි දීලා ෂේප් වෙන්න ඕනේ. ඒක නිසා ඔය මේ මුස්ලිම් අන්තවාදය කියන්න එපා. ඔබ වහන්සේ නිදාගෙනද හිටියේ පලස්තීනයට ඔක්තෝබර් 7 ඉඳන් 20යි 23 ගහනකොට. ඔයගොල්ලෝ කිව්වා හමාස් විතර ගහපු එකට උත්තර දුන්නා. හමාස් කට්ටිය එක්ක හැප්පෙන්න පුළුවන්. මම හමාස් පක්ෂව නෙමෙයි. ඒගොල්ලෝ නම් ත්‍රස්තවාදීන් කියලා අපි මේ කියමු ඒගොල්ලන්ගේ මේ වලට ෆයිට් කරනවායි කියලා. ඒක අපිට අදාළ නැහැ. ඊශ්‍රායලයේ ගොඩ නගනකොට ඒක ඔබතුමා ගැන හිස්ටරි දන්නවා ඇතිනේ මටත් වැඩිය. ඔබ වහන්සේලා එතකොට නිදාගෙන දෙන්නේ මේ ළඟදී. ඔක්කොම ඉවර වෙලා අවුරුදු එකමාරකට වැඩිය මුන් ගහලා. Zionist Israel ත්‍රස්තවාදී රටක්. Israel is a terrorist nation. Israel is a rogue nation. Israel is a implanted nation. ඒක කියන්න හයියක් නැහැ අපේ ඕල් සිලෝන් ජාමියතුල් උලුමට. නෑ අයියක්. කඳුළු වෙනවා අපිට කියන්න. 71 විජේවීර බෞද්ධ සිංහල ත්‍රස්තවාදී විජේවීර කියලා කිව්වද ඔයගොල්ලෝ? කිව්වේ නෑ. 88 89 තිල්වින් සිල්වා අන්ඩ්‍රෝ කුමාර් දිසානායක ජනාධිපති සහ අනිත් කට්ටිය JVP කාර්යෝනේ. ඒගොල්ලෝ සිංහල බෞද්ධ ත්‍රස්තවාදීන් JVP කාර්යෝ කියලා කිව්වද ඔබ වහන්සේ? නෑ. 270 ගාණක් මරණ එකට අපිට දුකයි. අපේ පල්ලියත් කාතන්ගුඩි පල්ලියත් 127ක් ඝාතනය කළ කරුණම්මන් සහ පිල්ලයන්. එතකොට ඔබතුමන්ලා නිදි අහන්නේද හිටියේ? ඇයි පියතුමනි ත්‍රස්තවාදීන් කියලා කොට්ටාසක් වැඩි මේව කරන්නේ LTT කට්ටිය නැති කරේ LTT කට්ටිය මරලා දැම්මේ LTT කට්ටිය ලංකාවෙන් තුරන් කරේ මුස්ලිම් බුද්ධියංශ. ඒ නිසා ඔයාට වැදිලාද දන්නේ නැහැ. අද ඔයත් ඔය නිදහස යන්නේ කමෙන්ට්ස් මම කියන්න ඕනේ මෙතන දාලා තිනවා. LTT කට්ටිය ගහනකොට ඔබ වහන්සේලා නිදහසේ හිටියලු සද්ද නොකර හිටියයි කියලා මේ කමෙන්ට්ස් කියවනවා මිනිස්සු. මම ඒගොල්ලන්ගේ නම් කියන්න කැමති නැහැ. ස්ක්‍රීන්ෂොට්ස් අරන් තියෙන අද දෙරන ඔබ වහන්සේගේ මේ ඔබ පියතුමාගේ මේ ඉන්ටර්විව් එකේම කමෙන්ට්ස් බලන්න. මම මේ ජාතිවාදය කතා කරන්න එපා. ජාතිවාදය අවුස්සන්න එපා ඔයගොල්ලෝ. අපි ජාතිවාදීන් නෙමෙයි. මේ රට වෙනුවෙන් ත්‍රස්තවාදය ක්‍රිස්තියානි ප්‍රභාකරන් ටෙරරිස්ට්. හින්දු ප්‍රභාකරන් ටෙරරිස්ට් කියලා කිව්වද මම? නෑ. කිව්වේ නෑනේ. LTT ත්‍රස්තවාදී. එතකොට ඕගොල්ලෝ අම්මා තාත්තලාගේ වෙන කිරි බීපු කට්ටිය වගේ. එක මවකගේ දරුවෝ මම මේ ඉස්සර හිටපු පොහොට්ටු රජේ හිටපු අනිත් මුස්ලිම් ඇමතිවරු මෞලාලාගේ පුත්තු
අලි සබ්‍රීලා මම නම් කියන්නේ ඔයගලන්ට තේරුම් ගන්න. මටත් තිබුණා ඒගොල්ලෝ එක්ක ඉන්න. මගේ සමුදිත එක්ක ඉන්ටර්විව් එක බලන්න. 20යි 21 නොවැම්බර් මාසේ ගිහම මේ ආණ්ඩුව කඩා වැටෙනවායි කියලා පොට්ටු ආණ්ඩුව 22. සමහර තම්බි නානා මුස්ලිම් සෙට් එකකටත් ඕවා තේරෙන්නේ නැහැ. බූ කනවද දන්නේ නැහැ ඒගොල්ලෝ. පුන්නක්කු කනවද දන්නේ නැහැ. අපිට ඇමතිකම් දුන්නේ නැහැ. ඒ තරහවට නෙමෙයි අපිට ඇමතිකම් දුන්නේ නැත්තේ. මේ එජෙන්ඩා එකට වැඩ කරන්නේ. 273ක් ඉන්දියාවේ මුස්ලිම් කට්ටියට අමෝම මේ කාශ්මීරේ මරලා දානවා. මියන්මාරේ මරලා දානවා මුස්ලිම් කට්ටිය. ඒව ගැන කතා කරන්නකෝ ඔබ වහන්සේ. 273 අල්ලගෙන ඉන්නේ මේ පාස්කු ප්‍රහාරයේ කට්ටියවම ඕගොල්ලන්ට හොයාගන්න බැරි නම් ඕගොල්ලෝ ඒජන්තවරුද කියලා මිනිස්සු කතා කරනවා. මම නෙමෙයි යා. මම නෙමෙයි. කරුණාකරලා මේ වරදවා හිතන්න එපා. අපිට හතර වටේ මිනිස්සු කතා කරනවා. අපිටත් ඇහෙන ওই හොටල් වල ගියාම මිනිස්සු කතා කරන දේවල්. කතෝලික අපි ගරු කරනවා අපේ කාදිනල් හිමිපාණන්. වහන්සේ ප්‍රශ්නයක් එන්නේ ඉස්සර නැවැත්තුවා. බොහොම බුද්ධිමත්ව කටයුතු. ඔබතුමාගේ ස්ටේට්මන්ට් පොඩ්ඩක් වරද්දගෙන ඔබතුමාට හොඳට පාරවල් ගහලා තියෙනවා. මම ඔබතුමාට විරුද්ධ නැහැ. මම කාදිනල් උන්වහන්සේව හම්බෙන්න දෙපාරක් උත්සාහ කළා. නමුත් අපිට අවස්ථාව දුන්නේ නැහැ. හැබැයි අනිත් මුස්ලිම් කට්ටිය සල්ලි දෙන කට්ටියව ඔයගොල්ලෝ ටක් ගාලා අරගත්ත චෙක් ටික. අපි සල්ලි දෙන්නේ නැහැනේ ඔයගොල්ලන්ට. අපි සංහිඳියාව සහජීවනයේ සහ සහයෝගය පිළිබඳව කතා කරන මිනිස්සු. ඒ නිසාද ඔයගොල්ලන්ට අපිව දිරවන්නේ නැති ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඕනේ. ඔබ වහන්සේ මම කොහෙද දැක්කත් ගරුත්වයෙන් මම කතා කරනවා. ඒ ගරුත්වයෙන් ඔබ පිළිගනි. කතෝලිකේ හොඳ කතෝලිකයෙක් හැටියට ඔබ පිළිගනි යන විශ්වාසය මම ඉන්නවා. ඇයි මේ දුප්පත් මිනිස්සු යන චර්ච් වලට විතරක් ගැහුවේ? එම් මං ඇහුවොත් හරිද? ඇයි බෝම්බේ විතරක් තාජ් සමුද්‍ර හෝටලේ පිපිරෙන්නේ නැතුව ගියේ? මම නිකන් අහන්නේ. අනිත් හැම තැනටම ඇයි ටූරිසම් එකට විතරක් ගැහුවේ? කොහෙදෝ නැති ෂියෝන් චර්ච් එකට ගැහුවා. ඇයි මේ ඕල් සෙන්ස් චර්ච් අර කාදිනල් හිමිපාණන් ඉන්න චර්ච් අනිත් චර්චස් වලට ඇයි ගැහුවේ නැත්තේ? මොකද්ද මේකෙන් තේරෙන්නේ? ඔබ වහන්සේ කියන්නේ ඉස්සර මුස්ලිම් අන්තවාදීන් කියන වචනේ සහරාන් සහ එයාගේ සගයන් අන්තවාදී. ඒක ප්‍රශ්නයක් නෑ. මුස්ලිම් අන්තවාදය කියන්න එපා. නැවත මම කියනවා. කාශ්මීරයේ ගහනකොට ඔබ වහන්සේලා නිදි. පලස්තීනයේ හැමදාම 100,000 ගාන ඉස්රායෙල්ට මේ අරුගම්බේ වල අපේ රටේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ චබඩහුස්ද ඒවා අපේ ව්‍යාපාර වීසා ටූරිස්ට් වීසා වලින් ඇවිල්ලා බිස්නස් කරන ඔක්කොම නිදිද? අනුර කුමාර ජනාධිපතිලා නිදිද? තිල්වින් අංකල්ලා නිදි. තිල්වින් සිල්වාලා නිදිද? විජිත හේරත්ලාට පොට්ටද ඒ වගේ ඇස් පේන්නේ නැද්ද? ගෝනි බිල්ලෝද? මේ යාවි ගෝනි බිල්ල කියලා නෙමෙයි යා. නිකන් ඒව පේන්නේ නැහැනේ ගෝනි බිල්ලන්ට පේන්නේ. ඒ නිසා කරුණා කරලා නලින්ද ජයතිස්ස සද්ද නැහැ. ඔය විස්කාර ගෙන්න කියපු නලින් හේ වගේ පචෝරිස්ලා අග්වණ්ඩාවෙන් සල්ලි ඒවා ගැන කතා කරන්න. දේශපාලනේ නෙමෙයි මෙතන ඉන්නේ. අපි මිනිස්සුන්ව කරුණා කරන බොම නිහතමානීව මම කියන්නේ. අපේ ඒසිජේයුලා වගේ කොන්ද නැති මිනිස්සු වෙන්න එපා. අපේ මිනිස්සු ඒගොල්ලන්ව තියන් ඉන්නේ ඒගොල්ලන්ගේ චන්ද්‍රකමයත් මම කියන්නේ. මේ සිංහල බෞද්ධ කට්ටිය දැනගන්න ඕනේ. ක්‍රිස්තියානි සිංහල කට්ටිය එහෙම නේ දැන් අඳුරගන්නේ. Hindu ද්‍රවිඩ කට්ටිය Hindu ක්‍රිස්තියන් කට්ටිය දැනගන්න ඕනේ. දෙමළ හින්දියෝ දෙමළ ක්‍රිස්තියන්. එහෙම කියන්න. ඒගොල්ලන් උලම සභාවේ 10000ක් විතර ඉන්නවා. ඒකෙන් මුන් ගෙන්නන්නේ 2000. මේගොල්ලෝ ගෙන්නන්නේ 2000යි. ඡන්ද ඉල්ලන්නේ. බුරියනි එකක් කවලා අනිත් කටියට මොනවා යවනවද දන්නේ නැහැ. තැපැල් ඡන්ද ක්‍රමයක් නැහැ. ඒක ස්වාධීනත්වයක් නෙමෙයි. ඔබ වහන්සේ දන්නවා ඊශ්‍රායල පටන් ගන්නකොට සුල්තාන් අබ්දුල් හමීද් මේක බාසන්ටීන් එම්පයර් මට වඩා ක්‍රිස්තියන් හිස්ටරි ඔබ වහන්සේ දන්නවා. බාසන්ටීන් එම්පයර් and Ottoman Empire. අර්තුරුල් ගාසි ඉඳන් පටන් අරගෙන සුල්තාන් ඔස්මාන් ඊට පස්සේ සල්තනත ඔස්මානියා හදපේක. මම මේක අහන්න. ඊට පස්සේ කුස්තුන්තුනියා කොස්ටන්ටිනෝපල් ඒ පිළිබඳව හොඳට හිස්ටරි දන්නවනේ ඔබ වහන්සේ. මමත් මේ පැහැදිලිව කියන්නේ. මම මේ පණිවිඩය ඔබ වහන්සේට කරන්නේ. මම එන්නම් ඔබ වහන්සේ මට ආරාධනය කරා නම් මම එන්නම් හම්බෙන්න කතා. මම ගරුත්වයෙන් කතා කරන්නේ. මේ මුස්ලිම් අන්තවාදය කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ශ්‍රී ලාංකිකේ මුස්ලිම්. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. වෙදම ඉල්ලුවේ නැහැ අපි කවදාකවත්. ඉල්ලන්නෙත් නැහැ. නැත්තම් අපේ මුතල්ලිෆ්ලාව මරලා දැම්ම මේගොල්ලෝ. කවුද මැරුවේ? හොයන්න. තාජුදීන්ලගේ ඇටත් නැද. කෝ කවුද මැරුවේ? හොයන්න. ඊට පස්සේ අනිත් කට්ටිය හොයන්න. කවුරු වුණත් මට අදාළ නැහැ. වැරද්ද කරා නම් දනුවම් ලබන්න ඕනේ. උගන්ඩාවේ සල්ලි කෝ. මං එන්නම් අරකට. සල්තනත උස්මානියා සහ බාසන්ටයින් එම්පයර්. ඒ කාලේ ඉඳන් මේ ක්‍රිස්තියන් සහ ඉස්ලාම් යුද්ධය තියෙනවා. අවුරුදු 800ක් ස්පාඤ්ඤ රජ කරේ මුස්ලිම් කට්ටිය. ඉස්ලාම් ආගමේ අදහන කට්ටිය. ඒක ඊට පස්සේ වෙනස් වුණා. දැන් ලෝකයේ වේගවත්ම ආගම පැතුරවගෙන මිනිස්සු වැළඳ ගන්න ආගම තමයි ඉස්ලාම් ආගම. අන්තවාදී ආගමක් නම් එහෙම කරයිද මිනිස්සු? බත්ද කන්නේ, ගූද කන්නේ මිනිස්සු. බත්නේ කන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් කතා කරන්න එපා ස්වාමීන් වහන්සේ. අපිටත් ගොඩක් දේවල් කියනවා. කියන්නේ සුල්තාන් අබ්දුල් හමීද්
අවසාන සල්තන්ට ඔස්මානියා 1924 හරි 23 හරි 25ට වෙනකොට කවුද තුර්කි අතාතුර්ක් ඇවිල්ලා ඒක වෙනම අතට හැරෙවුවා. ඒක වෙනම කතාවක්. නමුත් සුල්තාන් අබ්දුල් හමීද් ඇයි මැරුවේ? ඇයි වහදීලාද මන් දන්නේ ඝාතනය කරේ? ඇයි? ඊශ්‍රායල් එකට හදන්න එක අඟලක්වත් දෙන්නේ නැහැ කියලා. එතකොට යුදෙව්වන් ඉංග්‍රීසින් සහ මම හිතන්නේ ප්‍රංශ මේ ඇමරිකන් හිටියාද දන්නේ නැහැ. ඇතුලෙන් ඇති මන් දන්නේ නැහැ කියන්නවා. ඒගොල්ලෝ තමයි කැඩුවේ. මෙතන සෞදි අරාබියට ඛිලාෆත් එක දෙන්නම් මක්කම් ඔයගොල්ලෝ පාවිච්චි මේව කරන්න වෙන වෙනම පොඩි පොඩි අරාබි රටවල් හදලා ඒගොල්ලන්ගේ වාසනාවට තෙල් රත්රන් ඔක්කොම ආපු නිසා ඒගොල්ලෝ වෙනම ගමනක් ගියා. අද ඒ රටවල් 40 ගාණක් මම හිතන්නේ මුස්ලිම් රටවල් සද්ද නොකර ඉන්නවා. අමුමේ පලස්තීනුවන් මරනවා. ඉතින් පිටිස්තුමනි ඒ වගේ වෙච්ච ඝාතන ගැන පොඩ්ඩක් කියන්න. හරි. බයිතුල් මුකද්දිස් ජෙරුසලම බයිතුල් මුකද්දිස් අල්ලනකොට ජෙරුසලම ඔබ වහන්සේලාගේ පූජනීය ස්ථානයක්. එතන උමර් අල්ලාහ් තාලා අල්ලනකොට මැරුවේ නැකාවත්. ඊට පස්සේ සුල්තාන් සලාඋද්දීන් අයූබි හිස්ටරි පොඩ්ඩක් කියවලා බලන්න. මම කියන්න ඕනේ නැහැ. එක්කෙනෙක්වත් මැරුවේ නැහැ ඒගොල්ලෝ. යුදෙව්ම ඝාතනය කරේ නැහැ, ක්‍රිස්තියානි කට්ටියව ඝාතනය කරේ නැහැ. ඒක අරගෙන ඇයි අපිට ඕගොල්ලෝ ත්‍රස්තවාදීන් කියලා කියන්නේ. අපේ මුස්ලිම් කට්ටියට නම් කොන්ද නැති වෙලා තියෙන හොඳ වෙලාව ඒ සල්තනත උස්මානියා ඉන්නකොට මේ දැන් ඉන්න 80%ක් මුස්ලිම්වරු හිටියේ නැහැ. නැත්තම් මෙච්චර ඉස්ලාම් පැතිරෙන්නෙම නැහැ. හේතුව බයටනේ ඔක්කොම ඉන්නේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් කට්ටිය 80%ක් බයයි. තරහ වෙන්න එපා මම ඕක කියනවට. ඕක තමයි ඇත්ත කතාව. තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තියා තමුන්ගේ දරුවන්ගෙන් වහල් භාවයකට හැදිලා ඉන්න කට්ටියක් අපේ මැති ඇමතිවරුත් එහෙමයි. දැන් නම් ඉතින් ජෙප්පි පප්පි ආණ්ඩුව හැමදාම කියනවා ජෙප්පි නප්පි ආණ්ඩුව වෙන මෞලවිලා මුනිර් මුලෆර් අපේ ડોક્ટર රිස්වි සාලි සහ බූන්දි ගිල්ල සහ ඒගොල්ලන්ගේ තව 6 දෙනෙක්. නමුත් දන්නේ නැහැ මම ඒගොල්ලෝ කවුද කින්ද මන්ද කියන්නේ. ඔය යන කට්ටියට අපේ මුස්ලිම් කට්ටියක් දැම්මා. එක්කෙනෙක් මට කියනවා මේ ඥානසාර දැන් සද්ද නොකර ඉන්නවලු. මං කිව්වා මනුස්ස ප්‍රෝත්ති බලන්නේ නැද්ද ඔයා? මොනවද කළා දින අනුර නිසා හොඳයි මොකද්ද හොඳ? ඥානසාර ඇවිල්ලා මාර්තු 25 වෙනිදා ස්ටේට්මන්ට් එකක් දැම්මා. මුස්ලිම් කට්ටියට මේ රටේ මොන රජයක් ආවත් ඉන්න දෙන්නේ නැති බව තමයි මට හැඟෙන්නේ. හරි දුකයි. අපේ මුස්ලිම් සමාජයේ හොඳ නායකයෝ බිහි වෙන්න ඕනේ. බය නැති නායකයෝ බිහි වෙන්න ඕනේ. කතා කරන්න පුළුවන් නායකයෝ බිහි වෙන්න ඕනේ. සල්ලි වලට වැනිලා නැවිලා ඉන්න කට්ටිය නම් අපි මුස්ලිම් සමාජයේ වහල් භාවයට තමයි යන්නේ. හොඳ වෙලා මේ ඉන්න යෝනක මුස්ලිම් කට්ටිය 80%ක් බයයි මං හිතන්නේ. මට දුකයි කියන්නේ. එකෙක් හරි කතා කරනවද? බය වෙලා ඉන්නේ නැතුව ගිල ඊට වඩා මැරෙන එක හොඳයි මං කියන්නේ. අල්ලා දෙවියන් වහන්සේට ගිහලා මූණ පෙන්නන මං කිය හානි කළා මැරෙන එක නෙමෙයි බොහොම නියතම වෙලා වෙනවනම් මැරෙන්න වෙනවා. පොයේ හිටියත් හැංගෙන්න බෑ. ඒ නිසා මේ වගේ කතා කියන්න එපා. සිල්පියතුම් පිටුන්කත් ගාමිණී පියතුමුනි. සහාරාංශ අන්තවාදී ප්‍රභාකරන් ක්‍රිස්තියානි ත්‍රස්තවාදියා. ප්‍රභාකරන් හින්දු ත්‍රස්තවාදියා. පිල්ලයන් මොන ආගම හදානවද අපි දන්නේ නැහැ. ක්‍රිස්තියානිද නැද්ද? පොඩි කට්ටිය පොඩි කොල්ලන්ට ආයුධ දීලා කරන එක සාධාරණද? ඒව ගැන කියන්නේ නැහැ. LTT ඉන්න කාලේ ඔබතුමන්ලා සද්ද නොකර හිටියා. මම නම් අහුවේ නැහැ ස්ටේට්මන්ට් එකක්වත්. LTT මේ මරණ එක සුදුසු නැහැ කියලා. එතකොට සිංහල බෞද්ධයෝනේ මැරෙන්නේ වැඩි හරියක්. මුස්ලිම් කට්ටිය අතරින් පතර මැරුණා. මොනවාද ඔයගොල්ලන්ගේ ඇජෙන්ඩා එක මම දන්නේ නැහැ. දෙයියෝ මාවයි මම වෙනින් ප්‍රාර්ථනා කරන්න මිනිසුනි සහ අපේ සමාජය බේරන්න ඕනේ. අයිබෝන් අස්ලාම් අලයිකුම් වනකම් මම ශිරාස් යුනස්.